Hi guys, welcome to our channel. ඔන්න අද අපි ඔයාලට පෙන්වන්න දන්නේ ශ්‍රී මහනුවර ශ්‍රී දළදා මාලිගාවට අපි දෙන්නගේ අතින්ම සකස් කරපු ලොකු පිච්චමල් වට්ටියක් පූජා කරපු දවසේ වීඩියෝ එකක්. අපි උදෙන්ම මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ගිහිල්ලා ඒ එළියේ ඉඳලා අපි පිච්චමල් වට්ටිය සූදානම් කරගත්තා. ඊට පස්සේ අපි පිච්චමල් වට්ටියත් අරගෙන දළදා මාලිගාව ඇතුළට ගිහිල්ලා ඒක පූජා කරලා ඊට පස්සේ අපි අත්ගාලට ගියා. ඇත්ගාලට ගිහිල්ලා අලිනාවනවත් බලලා අපි දෙන්න පොඩි කයියකුත් දාගෙන අහපව් මේ එන්නේ දළදා මාලිගාවට. අපි දළදා මාලිගාවට ඇවිල්ලා ටික වෙලාවක් ඉඳලා පාදෝවණේ කරගෙන කෞතුකාගාරේ බලලා ඊට පස්සේ තමයි අපි මාලිගාවෙන් එළියට ආවේ. ඒ ඇවිල්ලා පෙරවරවුම දිගේ ගිහිල්ලා අපි දවල් කෑමක් ගත්තා. දවල් කෑම ගත්තට පස්සේ අපි ස්ටේෂන් එකට ආවා. ගෙදර එන්න ලැහැස්ති වෙන්න තමයි ඉතින්. ඊට පස්සේ අපි මහනුවරින් රඹුක්කනට ටිකට් එකක් අරගෙන මේ අපි රඹුක්කනට එන ගමන්. එන ගමන් අපි දැක්ක view එක මාරම ලස්සනයි. හැමදාම අපි නුවර ගියොත් ට්‍රේන් එකේ යහපව වෙනකොට මේ පැත්තේ ජනේල ළඟ ෂීට් එකක් අල්ලගන්නේ මේ ලස්සන view එක බලන්න. ඉතින් අපි මේ ලස්සන view එකක් බලාගෙන අපේ ගමනාන්තයට ආවා. ඉතින් අපි රඹුක්කන ස්ටේෂන් එකෙන් බැහැලා අපේ ගෙවල් වලට ගිහිල්ලා අපේ මේ ලස්සන දවස නිමා කරා. අපේ පළවෙනි vlog එක බලපු ඔයාලා හැමෝටම thank you. bye bye. ලියවුණා ඔබ ගැන කවි පෙළක් මැලවුණා රැතුන් යාමයක් හද පලා යන දුක එකව් කරගෙන ඉන්නවා මම මග බලන් හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දමන් පුන් සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක් නෙබන් ඔබේ ආතරේ